අද අපේ ඇවිල්ලා ඉන්නේ රන්මුදු ඇල්ල කියලා තමයි මෙතන හඳුන්වන්නේ. සීතාවක තෙත් කලාප උද්‍යානය පහු කරලා එනකොට අපිට තව හම් වෙනවා රන්මුදු ඇල්ල කියලා ඇල්ලක්. මේක ගොඩක් ප්‍රසිද්ධ නැහැ. නමුත් සීතාවක උද්‍යානය බලන්න එනවා නම් මේ වන් ඩේ ට්‍රිප් එකක් වගේ ඕගනයිස් කරන් එන්න පුළුවන්. මොකද මේකේ දියැලි ගොඩක් තියෙනවා. ඒ ටිකත් බලාගෙන දවසක ට්‍රිප් එකක් සංවිධානය කරගෙන එන්න පුළුවන් ඉතින් කට්ටියටම. මේකට කියන්නේ රන්මුදු ඇල්ල කියලා. බලමු. අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. ලොකු දුරක් නෑ එන්න. මෙතෙන්ට පාර ගාවට ආවට පස්සේ මෙතෙන්ට එන්න ලොකු දුරක් නෑ. ඇත්තටම පොඩි දුරක් බහින්න තියෙන්නේ. ඔයාලා රන්මුදු ඇල්ල බලන්න එනවා නම් එන්න ඕනේ කොළඹ පැත්තේ ඉඳලා ඔයාලා එනවා නම් පුවක් පිටිය හන්දයෙන් දකුණට හැරිලා කෙලින් වෙනකොට ඔයාලට හම්බ වෙනවා සීතාවක පාක් එක. අන්න ඒ පාක් එක පාස් කරගෙන කිලෝමීටර් 3ක් විතර ඉස්සරහට එනකොට ඔයාලට මෙන්න මේ ලස්සන රන්මුදු ඇල්ල හම්බ වෙනවා. මෙතන වලේ තියෙනවා මේ මුද්දක්. රන් මුද්දක් කියලා. ඒක එක නිදානයක්. ඒක මේ මිනිස්සු දැකලා තිනවා ගල උඩ තිබිලා. මිනිස්සු ගන්න ගියන් පස්සේ ඒක ආයේ වලට ඉබේ වැටිලා. වැන්නට පස්සේ ඔය වල ඉස්සා. පොම්පද කීපයක් දාලා ඔක ඉස්සා කට්ටිය එක්ක. මේ ටවුන් එක කට්ටිය එක්ක. නමුත් ගන්න බැරි වුණා. ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඒක කට්ටියක් දකිනවා හැමෝම දකිනවා නැත්නම් කාලයකට දකිනවද කොහොමද? දෙන්නෙක් දැකලා තියෙනවා. දෙන්නෙක් දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි මේකට මේ රන්මුදු ඇල්ල කියලා කට්ටිය එනවා. එතකොට මේ මෙතෙන්ට කොහොමද දේශීය විදේශීය සංචාරකයෝ කොහොමද එන්නේ? එහෙම එනවද නැත්නම් අපේ ලංකාවේ අය විතර දෙන්නේ? එනවා මේ හෝටලෙට එනවා. හෝටලෙට එනවා. ඒ ආවම මෙතෙන්ට එනවා බලන්න. ඔව් බලන්න එනවා. මොන අහනවා. මේ දවසක් දෙකක් මේ නවතන ගන්නවා.